විෂය ධාරාව යටතේ කැමති ළමයට කලා විෂය ධාරාව යටතේ, ඒතර ගණිත විෂය ධාරාව යටතේ, විද්‍යා විෂය ධාරාව යටතේ, එතකොට තාක්ෂණික විෂය ධාරාව යටතේ වගේ විෂය ධාරාවන් කිහිපයක් යටතේ අපිට A level හදාරන්න පුළුවන්. මේ වෙද්දී ඔයා කලා විෂය ධාරාව යටතේ A level හදාරන්න ඉන්නවා නම් ඔයාට මේ කලා විෂය ධාරාවන් යටතේ විෂයන් කිහිපයක්ම හම්බ වෙනවා. මේකෙන් ඔයා 3ක් තමයි තෝරගන්නේ. මේ 3 තෝරගන්න එක ඉතාම වැදගත් වෙනවා. මොකද මේ 3ෙන් තමයි ඔයාට විශ්වවිද්‍යාල වරම් ලබන්න රිසල්ට් එකේ සෙට් ස්කෝර් එක හැදෙන්නේ. එතකොට ටිකක් බර විෂයන් අපි කියනවා බර විෂයන් කියලා. කියන්නේ සෙට් ස්කෝර් එක ටිකක් වැඩි විෂයන් තෝරගත්තාම ඔයාට ඒකේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මාක්ස් ගොඩක් තියෙනවා. මම ඉස්සරහට කියන්නම් ඒක මොනවද කියලා. අපි මුලින්ම මොනවද මේ කලා විෂය ධාරාවන් යටතේ තියෙන විෂයන් කියලා බලමු. කලා විෂය ධාරාවන් යටතේ අපිට ඉගෙන ගන්න පුළුවන්, අපිට තෝරගන්න පුළුවන් දේශපාලන විද්‍යාව, එතකොට භූගෝල විද්‍යාව, සිංහල විෂය, ඊට පස්සේ තෝරගන්න පුළුවන් බෞද්ධ ශිෂ්ටාචාරය, ඊට පස්සේ අපිට සංගීතය, නර්තනය, ඒ වගේ දේවල් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ විෂය ධාරාවන් කිහිපයක් අපිට තියෙනවා. තව විෂයන් කිහිපයක් තියෙනවා. මේ විෂයන් යටතේ අපි ඉන්නේ මේ දේශපාලන විද්‍යාව. කලා විෂය ධාරාව යටතේ තියෙන විෂයක්නේ. මට වැදගත් විෂය නිසා මම මේක කියන්නම්. අනිත් විෂයනුත් වැදගත්. හැබැයි ඔයා A level වලට යනවා. මොකද ඒක ඔයා ඉස්සරහට A level කියලා A level ඉවරට පස්සේ වෙනවා විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලය තුල ඊට පස්සේ ඔයා යන්න ඕන ගමන තීරණය වෙනවා මේ ඔයා තෝරගන්න විෂයන් එක්ක. මුලින්ම ඔයාලට ඉන්න මූලිකම ප්‍රශ්නය තමයි කලා විෂය ධාරාව තෝරගත්තාම ගමේ නෑදෑයන්ගෙන් හැමතැනින්ම අහන්න ලැබෙන ප්‍රශ්නයක් තමයි කලා කරලා මොනා කරන්නද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. කලා විෂය ධාරාව තෝරගන්න යාට එන විශාලම අභියෝගය. තාක්ෂණික විෂය, ගණිත විෂය, විද්‍යා විෂය වගේ තෝරගන්න අයට මේ ප්‍රශ්නේ නැහැ. කලා විෂය ධාරාව තෝරගන්න යාට මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. කලා කළොත් මලා වගේ තැනක තමයි අද ඉන්නේ කලා විෂය ධාරාවට ගොඩක් අය දීලා තියෙන්නේ. ඒ මොකද ඒ විෂයේ තියෙන වැදගත්කම දන්නේ නැති නිසා. ඒ විෂය බාගෙට අතපත ගාලා ඉන්න අයට, බාගෙට විෂය හදාarලා තියෙන අයට තමයි එහෙම අදහස් එන්නේ. විෂය හරියට ඉගෙන ගන්න තියෙනවා නම්, විෂය ගැඹුරට ගිහිල්ලා තියෙනවා නම්, ඒ විෂයේ වැදගත්කම තේරෙනවා. ඒ විෂයෙන් යන්න පුළුවන් පාත් ටික තේරෙනවා. මම අද කියලා දෙනවා මේ විෂය ඉගෙන ගත්තාම කලා විෂය ධාරාව යටතේ ඉස්සරහට ඉගෙන ගද්දී යන්න පුළුවන් ෆීල්ඩ් මොනවද කියලා මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා. හැමෝම කියනවා කලා විෂය ඉගෙන ගත්තොත් මොනවාද ඒක. අපිට මේ දවස්වල වීඩියෝ සංසරණය වෙනවා. අපි දැක්කලා තියෙනවා ඒ විෂය හරියට දන්නේ නැතුව, විෂය ගැන හරියට ඉගෙන ගන්නේ නැතිව. මේ දේශපාලන කලා විෂය ධාරාව යටතේ තියෙන දේශපාලන විද්‍යා විෂය ගත්තාම මේක ඇරිස්ටෝටල් ග්‍රීක යුගයේ ඉඳලා කියනවා මේක සමාජීය විද්‍යා විෂයන් අතර විශේෂතම විෂයක් තමයි මේ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ. මොකද දේශපාලන පිට මේ දේශපාලනය අපේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙනවා. ඇරිස්ටෝටල් කියනවා අපි උපතේ ඉඳලම දේශපාලන සත්වයෙක් කියලා. අපි ඉපදෙද්දිම අපිට පුරවැසි භාවයක් හම්බ වෙනවා. එතකොට අපි කිසියම් රාජ්‍යයක තමයි ඉපදෙන්නේ. එතකොට අපි ඉපදෙද්දිම දේශපාලන සත්වයෙක්. දේශපාලනය යටතේ තමයි වෙන්නේ මේ දේශපාලනය යටතේ. එතකොට මේ දේශපාලන විද්‍යා විෂය ගත්තාම මේ දේශපාලන විද්‍යා විෂයේ තියෙන වැදගත්කම් රාශියක් තියෙනවා. එකක් තමයි ඔයා A level වලට මේ දේශපාලන විද්‍යා විෂය තෝරගත්තොත් ඒකේ ඉසෙට් ස්කෝර් එක වැඩි. ඒ කියන්නේ ඔයා විෂයන් 3ක් තෝරගන්නවා A level වලට කරන්න. ඒ විෂයන් 3ෙන් ඉසෙට් ස්කෝර් වැඩි විෂයන් 3ක් තෝරගත්තොත් ඔයාට පුළුවන් විශ්වවිද්‍යාල වරම් ලබන්න වැඩි සුදුසුකමක් ලබා ගන්න. ලේසි විෂයන් හැම විෂයක්ම අමාරුයි තමයි. හැම විෂයක්ම පාඩම් කරලා තමයි පාස් වෙන්න පුළුවන්. හැබැයි මේ දේශපාලන විද්‍යා විෂය ඇතුලේ ඉසෙට් ස්කෝර් එක කියන්නේ බරක් තියෙන විෂයක් කියලා කියන්න පුළුවන්. මේ දේශපාලන විද්‍යා විෂය ගත්තාම මේකේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන ආකෘතියක් තියෙනවා. දේශපාලන විද්‍යා දේශපාලන
ප්‍රශ්න පත්‍ර ආකෘතිය ගත්තාම මේකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි පත්‍රය සහ දෙවෙනි පත්‍රය කියලා. පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි පළවෙනි පත්‍රය සහ දෙවෙනි පත්‍රය කියලා කොටස් දෙකක් තියෙනවා. පළවෙනි පත්‍රයේදී MCQ 30ක් හම්බ වෙනවා. මේකට ලකුණු දෙක ගන්න හම්බ වෙනවා. එතකොට 60. ඒ වගේම තමයි කෙටි ප්‍රශ්න හම්බ වෙනවා. කෙටි ප්‍රශ්න 20ක් හම්බ වෙනවා. මේක දෙක ගන්න ගත්තාම 40. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 100යි. MCQ 30ක් තියෙනවා. කෙටි ප්‍රශ්න තියෙනවා 20ක්. එතකොට මේ MCQ 30ට දෙක ගන්න ලකුණු 60යි. කෙටි ප්‍රශ්න වලට 20 ගානේ 2යි 40යි 100යි. ඒ තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය හැදෙන විදිහ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ගියාම මේකෙදි ප්‍රශ්න 10ක් තියෙනවා. මම මේක කරනවා. ක්‍රියාත්මක නිසා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය දෙවෙනි ප්‍රශ්න ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න 5 ලියන්න ඕන විදිහක් තියෙනවා. මේ ප්‍රශ්න 10 පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා කොටස් 3ක් තියෙනවා. පළවෙනි කොටසේ යටතේදී ප්‍රශ්න 3ක් හම්බ වෙනවා. දෙවෙනි කොටසේ යටතේදී ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. දෙවෙනි කොටසේ යටතේදී ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. තුන්වෙනි කොටසේ යටතේදී ප්‍රශ්න පළවෙනි කොටසේ යටතේදී ප්‍රශ්න 3යි. දෙවෙනි කොටසේ යටතේදී ප්‍රශ්න 4යි. තුන්වෙනි කොටසේ යටතේදී ප්‍රශ්න 3යි විදියට ප්‍රශ්න 10 හැදෙනවා. මේ ප්‍රශ්න 10දී අපි පළවෙනි කොටසෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසෙන් අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක් තෝරගන්නවා. දෙවෙනි කොටසේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි දෙකක් තෝරගන්න ඕන. මේ විදිහට අනිවාර්යයෙන්ම අපි තෝරගන්න ඕන. පළවෙනි පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා කොටස් 3ක් තියෙනවා. පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක් තියෙනවා. දෙවෙනි කොටසේ ප්‍රශ්න 4ක් තියෙනවා. තුන්වෙනි කොටසේ ප්‍රශ්න 3ක් තියෙනවා. ඒකෙදි පළවෙනි කොටසේ ප්‍රශ්න 3න් අපි අනිවාර්යයෙන්ම එකක් තෝරගන්න ඕන. දෙවෙනි කොටසේ ප්‍රශ්න 4න් අපි අනිවාර්යයෙන්ම දෙකක් තෝරගන්න ඕන. තුන්වෙනි කොටසේ ප්‍රශ්න 3න් අනිවාර්යයෙන්ම එකක් තෝරගන්න ඕන. එතකොට මෙතන 2යි 1යි 3යි 1යි 4යි ප්‍රශ්න 4යි. එතකොට අපි කිව්වා ප්‍රශ්න 5ක් හැබැයි අපි කරන්න ඕන. අනිවාර්යයෙන්ම ප්‍රශ්න 5ක් අපි කරන්න ඕන. ඉතුරු ප්‍රශ්න වලින් ගන්න. ඉතුරු ප්‍රශ්න තෝරගන්න ඔයාට chance එකක් දීලා දෙනවා. මේ තුනේ මේක 2 3 කියන කොටස් තුනේ කැමති හිතනවාට තව එක ප්‍රශ්නයක් ඔයාට ලේසි, ඔයාට පුළුවන් ප්‍රශ්නයක් තෝරගන්න ඔයාට chance එක තියෙනවා. මෙන්න මේ පිළිවෙලට අනිවාර්යයෙන්ම තෝරගන්න. පළවෙනි ප්‍රශ්න අනිවාර්යෙන් පළවෙනි කොටසෙන් එක ප්‍රශ්නයක් තෝරගෙන තියෙන්න ඕන. දෙවෙනි කොටසෙන් එකක් තෝරගෙන තියෙන්න ඕන. තුන්වෙනි කොටසෙන් එකක් තෝරගෙන තියෙන්න ඕන. එතකොට ප්‍රශ්න 4යි. ඉතිරි ප්‍රශ්න වලට මේ තුනේ කැමති එකකින් තෝරගන්න පුළුවන්. ඒ විදිහට තමයි ප්‍රශ්න පත්‍ර ආකෘතිය හැදෙන්නේ. ඒ වගේම තමයි පුතේ දැන් දේශපාලන විද්‍යාව විෂයේ ලකුණු අඩු වෙනවා නම් අඩු වෙන්න බලපාන හේතු ටිකක් තියෙනවා. මොනවාද මේ ලකුණු අඩු වෙන්න බලපාන හේතු? මම ඔයාලට උත්තර ලියමින් ගැළපෙන උත්තර ලියමින් ලකුණු අපි මොකද කරන්න ඕනේ? එයාලට අපිට ලකුණු දෙන්න හිතෙන විදිහට අපි උත්තර ලියන්න ඕන. නිකන් කවුරුත් අපිට ලකුණු දෙන්නේ නැහැ. එතකොට පුතේ මොකක්ද කරන්නේ අපි? ප්‍රශ්න පත්‍රය බලන කෙනාට ඒක ආකර්ෂණීය වෙන විදිහට හරියට තියරි යටතේ අපි උත්තර ලියනවා. නිකන් තියරි ටික ලියුවම කියලා අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඉස්ලාමිකේ ආරම්භය හොඳ ආරම්භයක් ගන්න ඕන ප්‍රශ්නෙට උත්තර ලියලා. ඊට පස්සේ මැද අන්තර්ගතයක් තියෙනවා. ලස්සන අවසානයක්. පැහැදිලි හොඳ අවසානයක් තියෙනවා. ඔයාගේම නිගමනයක් තියෙනවා. මෙන්න මේ ආකෘතියට ඔයා උත්තර ලියුවොත් ඔයාට ලකුණු ගන්න පුළුවන්. ගොඩක් ළමයි කරන්නේ මේ අන්තර්ගතය ලියනවා. මොකද හොඳට කටපාඩම් කරලා ගිහිල්ලා කෙලින්ම පාඩම් සේරම ටික පාඩම් කරලා හොඳට කටපාඩමින් යන්නේ. ඇවිල්ලා කියනවා මම මාර විදියට උත්තර ලියුවා.
හොඳ ආරම්භයක් ගන්න ඕන උත්තරේට. උත්තරේ ලියන්න හොඳ ආරම්භයක් අරගෙන හොඳ අන්තර්ගතයක් දෙනවා. ඒක වලට ප්‍රශ්නයක් නෑ නේද? ඒක හොඳට ලියනවා. ඊට පස්සේ හොඳ අවසානයක් කියලා ලස්සන ඉගෙනුමක් දෙනවා. එතකොට තමයි මේ උත්තරේ ආපු ලස්සන ඒ කියන්නේ පැහැදිලි බවක් තියෙන්නේ. අපි සේරම තියරි ටික දැනගත්තට වැඩක් නෑ. ඒ ලෙවල් කියන්නේ පුතේ සමහර වෙලාවට හොඳටම කඩපාඩම් කරන කෙනා, හොඳටම ප්‍රැක්ටිස් කරලා තියෙන කෙනා, හොඳට උත්තර ප්‍රශ්න වලට හොඳට වැඩි වාර ගණනක් උත්තර ලියලා හොඳ ප්‍රැක්ටිස් කරන කෙනා තමයි ඒ ලෙවල් වල සමහර වෙලාවට විශ්වවිද්‍යාලයට යන්නේ. ඊට වඩා දැනුම තියෙන අය සමහර වෙලාවට ගෙදර ඉන්න අවස්ථා තියෙනවා. මොකද යාලා මෙහෙම හොඳට උත්තර ලියලා නැහැ. හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට තමයි හොඳ උත්තරයක් ලියා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි ප්‍රශ්න පත්‍ර ආකෘතිය හැදෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් දේශපාලන විද්‍යාව විෂය ඉගෙන ගත්තා කියලා අපිට මතක ලැබෙන්නේ. සමහර විටම මේ වෙලේ ඔයාලට මට ඉස්සරහට යන්න පුළුවන් ෆීල්ඩ් තියෙනවද? ඔව් ඔයාලට තියෙනවා. ඔයා විශ්වවිද්‍යාලයට සුසුකම් ලැබුවාම ඔයාලට මේ දේශපාලන විද්‍යාව විෂය කියලා යටතේ විෂයන් ගණනාවක් තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්ති විෂය හදාරන්න පුළුවන්. ඊට පස්සේ IR ඉන්ටර්නැෂනල් පොලිටික්ස්. ඒ වගේ පුතේ විෂයන් ගණනාවක් තියෙනවා ඔයාලට හදාරන්න පුළුවන්. ඒ ඔයා කැමති විෂය යටතේ ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඒතකොට ගැටුම් කළමනාකරණය. ඒ වගේ විවිධ විෂයන් යටතේ මේක විෂයන් ගණනාවක් මේක ඇතුලේ අන්තර්ගත වෙනවා. ඒ විෂයන් යටතේ ඔයා කැමති විෂය යටතේ ඔයාලට රාජ්‍ය පරිපාලනයේ පැත්තට යන්න කැමති නම් ඒ පැත්තේ. ජාත්‍යන්තර සමගතාස් පැත්තෙන් යන්න කැමති නම් IR ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ විවිධ ෆීල්ඩ් යටතේ ඔයාලට මේකදී ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එන ප්‍රශ්න තමයි මොකක්ද? ජොබ් එකකට යන්න මේක අපිට වැදගත් වෙනවද? හැමෝම ඉගෙන ගන්නේ අනාගතේ හොඳ ජොබ් එකකට යන්න. එතකොට මේ විෂය ඉගෙන ගත්තාම එහෙම පුළුවන්ද? ඔව් බෑ කියලා නෑ. මේ විෂය ඉගෙන ගත්තාම විශ්වවිද්‍යාලය තුල ඔයා හොඳට වැඩ කරලා හොඳ රිසල්ට් දැම්මොත් විශ්වවිද්‍යාලය තුල ඔයා හොඳට වැඩ කරමු. ඔයාට ලෙක්චර් කෙනෙක් ඉන්න පුළුවන්. ඔයා හොඳට පොතපත කියවලා දැනුම එකතු කරගෙන විශ්වවිද්‍යාලය තුල ඉහළ සාමාර්ථයක් දැම්මොත් ෆස්ට් ක්ලාස් එකක් සෙකන්ඩ් ලෙවල් එකක් වගේ දැම්මොත් ඔයාට පුළුවන් ලෙක්චර් පෝස්ට් එකකට යන්න. ඊට පස්සේ තව තියෙනවා රාජ්‍ය පරිපාලනයට යන්න පුළුවන්. ඒජන්සිස් එකට යන්න පුළුවන්, ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් වගේ ෆීල්ඩ් වලට රාජ්‍ය ශාස්ත්‍රයේ තියෙන පරිපාලන ශාස්ත්‍රයේ තියෙන රැකියාවලට යන්න පුළුවන්. ඊට පස්සේ තව ඔයාලට පුළුවන් පාර්ලිමේන්තුවට යන්න. ඔයා මන්ත්‍රී කෙනෙක් විදිහට නෙමෙයි මන්ත්‍රී කෙනෙක් විදිහට කැමති නම් මන්ත්‍රී කෙනෙක් විදිහට යන්න පුළුවන්. හැබැයි මන්ත්‍රී කෙනෙක් වෙන්න දේශපාලන විද්‍යාව විෂය ඉගෙනගෙන තියෙන්න ඕනෙම නැහැ. දේශපාලන විද්‍යාව විෂය ඉගෙනගෙන තියෙන්න ඕනේ නැහැ. හැබැයි පුතේ දේශපාලන විද්‍යාව විෂය ඉගෙනගෙන ඔයා පාර්ලිමේන්තුවට ගියාකෝ මන්ත්‍රී කෙනෙක් විදිහට ඔයාට අරයට වඩා දේශපාලන විද්‍යාව ඔයාට ප්‍රතිපත්ති ගනිද්දී ඒවා ප්‍රතිඵලදායි සාර්ථක ප්‍රතිපත්ති ගන්න පුළුවන්. රාජ්‍ය ප්‍රතිපත්ති ගද්දී ඒක සාර්ථක ප්‍රතිපත්ති ගන්න පුළුවන්. ඒ වගේ වැදගත් වෙනවා මේ විෂය ඉගෙන ගත්තාම. ඒ වගේම තමයි අපිට පාර්ලිමේන්තුවේ තව ජොබ් තියෙනවා. පාර්ලිමේන්තුවේ රැකියාවකට යන්න පුළුවන්. ඊට පස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශ රැකියාවකට යන්න පුළුවන්. ඔයාට ජොබ් ඔපචුනිටිස් සම්තරම් තියෙනවා. ගොඩක් අය කියනවා කලා විෂය කරලා මොනවා කරන්නද? ටීචින් විතරනේ. ටීචින් විතරක් නෙමෙයි කලා විෂය කරලා තියෙනවා. කැමති නම් ටීචර් කෙනෙක් වෙනවා ටීචින් වලට යන්න පුළුවන්. හැබැයි තව ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. ලෙක්චර් පෝස්ට් එකකට ඔයා යනවා නම් ඔයාට ඉහළ වැටුපක් සහිත රැකියාවක් තමයි ඒක. ඔයාට ලොකු සැලරි එකක් ගන්න පුළුවන්. ඉතින් ඔය හැමෝම ගමේ අරියා කියනවා මෙයා කියනවා කලා වැඩක් නැහැ. ඒක බොරු මතයක්. ඒ විෂය බාහිරට අතපත ගහලා ඉන්න ගයි තමයි ඔය අදහස කියන්නේ. විෂය හරියට ඉගෙන ගන්න. විෂය ගැඹුරට ඉගෙන ගන්න. විෂය සම්බන්ධව කියවන්න. ඔයා මේ විලේ කරන්න ඕනේ. ඔයාට යුනිවර්සිටි එකට යන්න පුළුවන් වෙන්න විෂයන් තුන හරියට සිලෙක්ට් කරගන්න. යුනිවර්සිටි එකට යන්න හොඳ සෙට් ස්කෝර් එකක් තියෙනවා. එක විශ්වවිද්‍යාල වලට තියෙන ගන්න සෙට් ස්කෝර් එක වෙනස් වෙනවා. ඔයාට හොඳ සෙට් ස්කෝර් එකක් තිබ්බොත් හොඳ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා හොඳ ඩිග්‍රියක් කරන්න පුළුවන්.
විෂය ධාරාව යටතේ. ඔයා මේ විෂයෙන් ඉදිරියට යන්න කැමති නම් ඔයාට මේ විෂය යටතේ ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඔයා කලා විෂය ධාරාව යටතේ දේශපාලන විද්‍යාව හදාරනම නම් අනිවාර්යයෙන්ම ඔයාගෙන් ඔය ප්‍රශ්න අහන කිහිප දෙනාට කලා කරලා මොනා කරන්නද මම කියපු ටික කියන්නේ. කලා කරලා මෙන්න මේ ටික කරන්න පුළුවන්. කලා කරලා මෙන්න මේ ෆීල්ඩ් වලට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න විෂයේ ප්‍රවීණයෙක් වෙන්න. විෂය නිකම් ඉගෙනගෙන වැඩක් නැහැ. විෂය ප්‍රවීණයෙක් වෙන්න. මොකද ඔයා මේ විෂය ප්‍රවීණයෙක් වුණොත් තමයි ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. විෂයන් ඉගෙන ගත්තා කියලා අපිට ඉංග්‍රීසි විෂය අතහැරලා දාන්න පුළුවන්ද? අපිට IT විෂය අතහැරලා දාන්න පුළුවන්ද? අපේ ළමයි කරන ලොකු වැරද්දක් තමයි ඒක. අපි කලා විෂය ධාරාව කරා කියලා අපි ඉංග්‍රීසි විෂයෙන් ඈත් වෙන්න බෑ. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් වෙනවා අපිට. ඉස්සරහට job opportunities ඔයාලට ගොඩක් ගන්න පුළුවන්. ඉංග්‍රීසි විෂය කතා කිරීමේ හැකියාව තියෙනවා. ඉංග්‍රීසි විෂය රාජ්‍ය ආයතන වල බොහොමයක් දැන් හැමදේම සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි ස්කිල් එක නැති කරගන්න එපා ඔයා කලා විෂය කරා කියලා. තාක්ෂණික විෂය කරන අය ඒක ඒ ස්කිල් එක තියාගෙන යනවා. තාක්ෂණික විෂය, එතකොට ගණිත විෂය, විද්‍යා විෂය මේ හැමෝම මේ ස්කිල් එක තියාගෙන යනවා. කලා විෂය කරන ළමයි අපිට ඒක ඕනේ නැහැ කියලා අතහැරලා දානවා. ඒක කරන ලොකු වැරද්දක්. ඔයා මේ විෂය ප්‍රවීණයෙක් වෙද්දී දේශපාලන විද්‍යා විෂය ප්‍රවීණයෙක් වෙන අතරම අර IT විෂය ඊට පස්සේ වගේ ඉංග්‍රීසි විෂය ඒ දෙකත් සයිඩ් සපෝට් එකෙන් තියන් යන්න. ඔයා මේ විෂය ප්‍රවීණයෙක් වෙද්දී අර දෙක දෙපැත්තෙන් ඔයාට ආවහම ඔයාට හොඳ ජොබ් එකකට යන්න පුළුවන්. ඒක අනිවාර්යෙන්ම ඔළුවේ තියාගන්න. ඒ විෂයන් දෙක අමතක කරන්න එපා. තමන් කරන් යන ෆීල්ඩ් එකෙන් ප්‍රවීණයෙක් වුණාම ඒ ප්‍රවීණත්වය ඔස්සේ අර දෙකත් ඔයාට එකතු වුණාම ඔයාට හොඳ කලර් එකක් යනවා. ඔයා